හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අදක් ගෙනල් තියෙන අලුත්ම වීඩියෝ එකක්. ඉතින් මේ වෑන් එකේ ට්‍රිප් සෙට් වෙන්නේ නැහැ, එච්චර වැඩක් නැහැ. ඉතින් ගයිස් මම බැලුවේ බස් එකක් තියනවාද බලන්න. මේ වෑන් එකකින් උලා බස් එකක් ගන්න තමයි බැලුවේ. ඔය දැන් මට ට්‍රිප් එකක් සෙට් වුණේ මාසෙකට විතර පස්සේ තමයි. මේ දැන් එන අපි ට්‍රිප් එක ගිහිල්ලා මම දන්නවා උතන මේ මගේ යාළුවෙක් ඉන්නවා බස් විකුණන. බස් ගන්න එක්කෙනෙක් ඉන්නවා. එයාට මේ බසුයි වෑනුයි ගන්න එක්කෙනෙක් ඉන්නවා. එයාට මේ වෑන් එක පොඩ්ඩක් දීලා බලමු. වෑන් එක ගන්නීද කියලා. මට ලක්ෂ 70ක් 75ක් වගේ තමයි ඕන වෙන්නේ බස් එකක් ගන්න නම්. පොඩ්ඩක් බලමු මේ පොඩ්ඩක් ඉස්සරහා තිබ්බේ. කීයක් හරි ගානක් දුන්නොත් සුපිරියම්ම තමයි. ඉතින් guys වීඩියෝ එක ලයික් කරන්න. ලෝගෝ වෙන්න බා ලයික් කරන්න. දැම්ම පොඩ්ඩක් ඉස්සරහා තමයි ඔක තිබ්බේ. අතන මේ අර පාරක් තියෙන අතුරු පාරක්. එතන වංගුව ගාව තිබ්බේ. මේකේ ඔන්න ඔතන තියෙන. ඔන්න ඔය ගෙදර. නිල් පාට ගෙදර ඔය තියෙන. ඒ පොඩ්ඩක් අහලා බලමු වාහනේ නවත්තලා අයියාගේ. අයියා ඉන්නවද දන්නේ නැහැ ගෙදර. හෙලෝ අයියේ ඔව් මල්ලි මොකද කේස් එක? මේ මට මේ වෑන් එක විකුණ ගන්න ඕනේ. ඇයි මල්ලි එකපාරට වෑන් එක විකුණන්නේ? මේ ට්‍රිප් එක සෙට් වෙන්නේ නැහැ ඒකයි මේ. හරි මල්ලි වෑන් එක විකුණමු. කීයකට විතර දෙන්න පුළුවන් වේද අයියේ? මේක මල්ලි ලක්ෂ 70ක් විතර දෙන්න පුළුවන් වෙයි. හරි අයියේ. හරි මල්ලි. ඔතන මේ පාක් කරලා ගේන්නකො. හරි අයියේ. ෆ්‍රෙන්ඩ්ස් ඔතනින් වෑන් එක පාක් කරමු. අයියා කිව්වා වෑන් එක ගන්න පුළුවන් කියලා. දුකයි වගේ තියුණා දාලා යන්න ගන්න දෙයක් නැහැ. ට්‍රිප් එක සෙට් වෙන්නේ නැහැ. ඔතනින් බෑලා මෙන්න මල්ලි සල්ලි ටික. හරි ඔක්කොම තියෙනවා. හරි මල්ලි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් බස් එක නම් තියෙන්නේ මාතර. අපි දැන් මාතරට ගිහිල්ලා සෙට් වෙමු එතනින්ම. ෆ්‍රෙන්ඩ්ස් මම මාතරට නම් ආවා. ඔය ඉස්සරහ තමයි බස් එක තියෙන බස් එක. ඔය ඉස්සර කමියුනිකේෂන් එකේ අයියා කෙනෙක්ගේ තියෙන බස් එක. දම්පාට බස් එකක්, ලස්සන බස් එකක්. බලමු. ඒ අයියෙන් අහලා. බස් එකේ නැගලා ආවා. මේ CTB එක නැගලා ආවේ. ඔය පොඩ්ඩක් ඉස්සරහා තමයි තියෙනවා කිව්වේ. ඔන්න ඔය කමියුනිකේෂන් එකේ ඉස්සරහා තමයි තියෙනවා කිව්වේ. එතන පාක් කරන්න ඉඩමදි හින්දා මෙතන දාලා බලමු ගිහිල්ලා. ඒ අයියා නම් ඉන්නවා. පොඩ්ඩක් අහලා බලමු. අයියේ මේ ඔයා නේද මේ බස් එකක් විකුණනවා කිව්වේ? ඔව් මල්ලි මම තමයි. මම තමයි බස් එක ගන්න ඕන. මම සල්ලි ගෙනාවා. හරි මල්ලි සල්ලි ටික ඔක්කොම තියෙනවා ගන්න බස් එක. හරි අයියේ. ෆ්‍රෙන්ඩ්ස් බස් එක නම් ගන්න කිව්වා. කොහොමද අලුත්ම වண்டிය ලස්සනට තියෙනවා. චීස් කෑල්ලක් වගේ අලුතේම බස් වண்டிයක්ද කොහෙද? කොහොමද ලස්සන? ඒ පොඩ්ඩක් නැගලා බලමු. පොඩ්ඩක් වටයක් පැදලා බලමු. ෆ්‍රෙන්ඩ්ස් අපි පොඩ්ඩක් මේ පැත්තේ පැදලා බලමු. ඉතින් මාතරට ආව කියන්නේ බස් එකක් පදින්න තු වැඩක් එයි. බස් එකකුත් තියාගෙන. ලයිට් එක දැම්මම තියෙන ලස්සන. ලයිට් එක ගොඩක් තියෙනවා. පොලිසියෙන් අල්ලලා ඉද්දාන්නෙත් නැහැ. වண்டிලකුත් ගැට ගහ ගන්න ඕනේ. මාතර පැත්තේ මාතර බෝධියට කියන බස් එක මොකක් හරි කරගන්න. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අදට මෙතනින් වීඩියෝ එක ඉවරයි. එහෙනම් සෙට් එකම තවත් වීඩියෝ එකකින් හැමෝටම goodbye. මෙන්න බස්
බස් එක හැප්පෙනවා අලුතෙන්ම ගත්ත බස් එක අයියෝ මොකද මේ වෙන්නේ මොකද අයියෝ හැප්පුණා ඉවරයි මං ඉවරයි අයියෝ